සිහිනේ ඔයා Hi, good morning. Welcome back to my YouTube channel. Vlog එක බලද්දි නම් ඔයාලට good morning ද කියන නම් දන්නේ නැහැ. කොහොමද මට good morning. මේක දවස් දෙකක vlog එකක්. ඉතින් අද තමයි පළවෙනි දවස. අද යනවා පොඩි වැඩ වගේකට කොළඹ. එහෙනම් යමු මාත් එක්ක. voice over එකේ පොඩි සද්දෙයි වැඩි ගණන් ගන්න බෑ. මං අද ඉන්නේ ගෙදර. ඉතින් voice over එක කරද්දි TV එක හයියෙන් දාලා තියෙන වැඩි ගණන් ගන්න එපා. අදත් යන්නේ යාළුවත් එක්ක. ඉතින් තව සෑහෙන කාලෙකට යාළුවත් එක්ක ලංකාවේ ගේන අන්තිම vlog එක මේක. highway exit එකේ මාර බ්ලොග් එකක් තියෙන්නේ. අපිට සෑහෙන වෙලා ඉන්න වුණා exit වෙන්න. ඉතින් අපි ආපු එක වැඩක් ඉවරයි. දැන් අපි යන්නේ කොළඹ කොච්චිකඩේ සෙන් ඇන්තනීස් චර්ච්. ගිය පාර vlog එකෙත් තියෙනවා මේ පල්ලියට ආවා. ඒ මගේ ෆස්ට් ටයිම්. මේ මගේ සෙකන්ඩ් ටයිම්. ඉතින් අදත් ආවා. ඒදැසින් කීව පිළියම් මේ ප්‍රේමෙන් ගේන සැනසුම් අල්තාරෙන් ආව ඇමතුම් නවතයි මගේ හිතේ දෙදුරුම් නින්නාදෙන් ගේන හිනහුම් රැහිනෙන් පේන පැදුම් මන්තීරේ රැකදිරිදුම් මං ගිය පාරත් වීඩියෝස් කරා. හැබැයි මම මේ පාර තමයි දැනගත්තේ වීඩියෝස් කරන්න එපා කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා කියලා. අතර මේක මම පස්සේ දැනගත්තේ. කලින් දන්නවනම් වීඩියෝස් කරන්නේ නැහැ. ඒත් ගොඩක් අය ඉතින් වීඩියෝස් දාලා තියෙන නිසා මං කමක් නැහැ කියලා ඉතින් vlog එකට එකතු කරා. අපි දැන් යන්නේ අපේ අනිත් වැඩේ කරගන්න. එතන නම් කිසිම වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. ඔය දැසෙපා මේ මනවන්දනා පෙන්වන්ත සුරත අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ. අපි ලන්ච් අරන් තිබ්බේ නෑ. මාර බඩගින්නේ මේ යන්නේ. කොහොම හරි highway එක exit වෙච්ච ගාම අපි මොන හරි කමු. සේනා සැනසෙන්න මාගේලා ඒ සත පෙලා නව සඳදිහා දැන් ගෙදර යන ගමන් ඉන්නේ. ලන්ච් එකත් ගත්තා. එහෙනම් අද දවස් උත්තරින් ඉවරයි. අපි බලමු next day එකේ මොකද වුනේ කියලා. good morning. අද තමයි vlog එකේ දෙවැනි දවස. අද ගොඩක් දේවල් මට වීඩියෝස් කරන්න බැරුව ගියා. හැබැයි සමහර කරපු දේවල් මම වීඩියෝස් කරා. ඒක නිසා මම vlog එකට එකතු කරන්න. අද උදේම මම පාඩම් කරා. ගොඩක් වෙලා පාඩම් කරන්න නම් හම්බුන්නේ නැහැ. පැයකමාරක් වගේ තමයි පාඩම් කරේ. රෑහසේ තරුදිලුනට නෑලියා හඳවාගේ ජීවිතයට මොනවා මං ඊට පස්සේ ක්ලාස් ගියා. මට ක්ලාස් එකේ වීඩියෝස් ගන්න බැරුව ගියා. ඊට පස්සේ රෑ වෙලා මං ගියා මගේ යාළුවා ගෙදර. එහෙ ගියේ මං ඊයේ. අද තමයි වොයිස් ඕවර් කරන්නේ. අද තමයි යා ලංකාවෙන් යන්නේ. සමහර විට මේක අද අප්ලෝඩ් කරන්න වොයිස් ඕවර් කරන දවසේම අප්ලෝඩ් කරන්නත් පුළුවන්. හෙට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. හෙට අප්ලෝඩ් කරොත් අනිවාර්යෙන් මම මේකට එයාපෝට් යන වීඩියෝස් ටිකත් ඇඩ් කරන්න. මං ඔය බරින්නේ ඒ දෙන්න ඔය කැම් එක දිහා බලන් ඉන්නවා කන්නතුව. ඒකයි ඔය බයින්නේ මං. මේ ඉන්නේ මගේ යාළුවා.
තව සෑහෙන කාලෙකට මට එයත් එක්ක වීඩියෝස් අරන් යන්න බැරි වෙනවා. කඳුලේ ඔබ ඕන නෑ තනි නෑ ළඟ ඉන්දිය මං ඊට පස්සේ රෑ ආවා යාළුවා ගෙදර. එයාලට ඊට පස්සේ දවසේ 6ට තමයි ෆ්ලයිට් එක තිබ්බේ. ඉතින් අපි පාන්දර එයාපෝට් එකට ආවා. එහෙනම් අලුත් vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බයි.